මේ නිග්‍රෝධ නුගරුක්ෂයකට තමයි අපි අජපාල නුගරුක කියලා කියන්නේ. එයි මෙතෙන්ට අජපාල කියලා කියන්නේ. ප්‍රදේශයේ එළුව බලා ගන්න අය දවල් කාලේ විවේක ගන්නේ මේ ගහ යට හේවන. විශාල ගහ. හොඳට හේවනයි. ඒ නිසා එළුව පාලකයෝ මේ ගහ යට විවේක ගන්නවා. එළුව පාලනය කරන අය මෙතනම විවේක ගන්න නිසා නුග ගහට අනුවර්ත නාමයක් එකතු වෙනවා අජපාල නුගරුක කියලා. එමනම් බුදුරජාණන් වහන්සේ එක වෙලාවක එතෙන්ට වැඩම කරනවා. ආන් ඒ වෙලාවේ මේ පෞකාර මාරයා අජපාල නුගරුක ගාවට බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ආන් ඒ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ පස්සේ දවසක එදා මාරයා අජපාල නුගරුක මුලදි කරපු ඉල්ලීම ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. ආනන්ද එදා අජපාල නුගරුක ගාවදී මේ ප්‍රථම සම්බෝධියේදී මාරයා මගෙන් මෙහෙම ඉල්ලීමක් කළා කියලා. ආන්ගේ කාරණාව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ආනන්ද එක දවසක එක සමයක මම මේ උරුවෙල් දනව්වේ සම්බෝධියෙන් මේ ප්‍රථම සමයේදී නේරංජනා නදී තීරේ උරුවෙල් දනව්වේ නිග්‍රෝධ මූලයේ වැඩ ඉන්න වෙලාවේ මගේ නුගරුක මුල වැඩ ඉන්න වෙලාවේ පෞකාර මාරයා මම ළඟට ආවා. ඇවිල්ලා එකත් පසෙක නතර වුණා. ආනන්ද එකත් පසෙක සිටගත්ත මාරයා මට මෙන්න මෙහෙම යෝජනාවක් කළා. මට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ බලාපොරොත්තු වුණේ ලෞතර බුදු බව. දැන් ඔබ වහන්සේ එක මුදුන්පත් කරගත්තා. දැන් ඉතින් පිරිනොම් අවශ්‍ය වුණේ බුදු වෙන්නේ. දැන් බුදු වුණා. දැන් පිරිනිවන් පාන්න කියලා ආරාධනාවක් කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මාරයාට මෙහෙම. ආනන්ද ඒ වෙලාවේ ඒ පෞකාර මාරයාට මම මෙහෙම කිව්වා. ඔය දැන් තියෙන භාග්‍යතුන් වහන්සේ මාරයාට මොකද්ද කීවේ කියන කතාව. ආන් එතන තමයි අති සුවිශේෂී වූ කාරණාවක් ඉස්මතු කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මාරයට ඒ ප්‍රකාශය කරන්නේ සම්පූර්ණයෙන් අපි මත විශ්වාස තියලා. ආන්ගේ කාරණාව බෞද්ධ අපි සියලු දෙනාම තරයේම මතක තියාගන්න. මේ ප්‍රකාශය කරන්නේ අපි මත සම්පූර්ණ විශ්වාසය තියලා. ඒක තමයි ප්‍රකාශය තමයි පෞකාර මාරය මම පිරිනිවන් පාන්නේ. ඒ තාක් මම පිරිනිවන් පාන්නේ. කොයි තාක් පිරිනිවන් පාන්නේ නැද්ද? මම පිරිනිවන් පාන්නේ නෑ මාරය. මගේ සිව්වනක් පිරිස නැත්නම් මේ ශ්‍රාවක පිරිස හැබෑවටම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වෙන තුරු මම පිරිනිවන් පාන්නේ නෑ. ඒ කාරණාව සම්පූර්ණ වුණාට පස්සේ මගේ පිරිනිවීම පිළිබඳව මම තීරණය කරනවා. එහෙමනම් මේ ඉන්න මිනිස්සු මගේ හැබෑම ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ. ඒ තාක් නම් පිරිනිවන් පාන්නේ නෑ. එතකොට අපි හැබෑම ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ. එතෙක් වැඩ ඉන්න. එහෙමනම් පින්නතුනේ අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපු කාලය වෙනකොට මේ බලාපොරොත්තුව මුදුන්පත් වෙලා තිබුණා. සිව්වනක් පිරිසම බුදුරජාණන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයෝ බවට පත් වෙලා තිබුණා. ආන් එයින් පස්සේ බුදුරජාණන් වහන්සේ තීරණය කළා දැන් පිරිනිවන් පාන්න කාලය. බලාපොරොත්තුව මුදුන්පත් වෙලායි තියෙන්නේ. එතකොට
එදා ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරවමින් හැබෑ ශ්‍රාවක පිරිසක් වැඩ හිටපු නිසා ඒ ශ්‍රාවක කියලා කියන්නේ සිව්වණක් පිරිසට භාග්‍යතුන් වහන්සේගේ කාර්යය භාග්‍යතුන් වහන්සේ නිමා කළා. භාග්‍යතුන් වහන්සේගේ කාර්යය නිමා කරන්නේ 45 අවුරුද්දක් බුද්ධ කෘත්‍ය අවසානයේ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ කාර්යය නිමා කරන්නේ බුද්ධත්වයෙන් වසර 8කට පස්සේ. ඒ කියන්නේ මොන තරම් ඉක්මනට භාග්‍යතුන් වහන්සේගේ කාර්යය භාග්‍යතුන් වහන්සේ මුදුන්පත් කරලා තියෙනවා. උන්වහන්සේගෙන් වෙන්න ඕන කාර්යය ඉවර කළා. 8 වෙනි අවුරුද්ද වෙනකොට. නමුත් අපි හරියටම ශ්‍රාවක වෙනකන් භාග්‍යතුන් වහන්සේ මේසා කාලයක් වැඩ හිටියා. ආන්ගේ ශ්‍රාවක පිරිස කියන්නේ කාටද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මගේ මේ පිරිස දැන් ශ්‍රාවකයා කියලා කියන්නේ මනාව කීකරු වෙච්ච කෙනාට. අපි මේ කාරණාව මීට කලින් සාකච්ඡා කළා කියලා මම හිතනවා. මනාව කීකරු වෙච්ච කෙනා කියලා කියන්නේ. දැන් ශිෂ්‍යයෙකුට ගුරුවරයා කීකරු ශිෂ්‍යයෙක්. හොඳ ශිෂ්‍යයෙක් කියලා කියන්නේ ගුරුවරයා කියන දේ 100%ක්ම අහන කෙනාට. ගෙදර ළමයි කීප දෙනෙක් ඉන්නකොට අනිත් දරුවන්ට වඩා මේ දරුවා විශේෂයි කියලා කතා කරන්නේ අනිත් දරුවන්ට වඩා එක දරුවෙක් ගැන විශේෂ ආදරයක් දෙමව්පියන්ගේ හිත ඇතුලේ ඇති වෙන්නේ අන් අයට වඩා වැඩියෙන් මව්පියන්ට කීකරු කෙනා සම්බන්ධයි. ආන් එහෙමනම් බුදුරජාණන් වහන්සේට ඊටාම හොඳින් කීකරු වෙච්ච කෙනාට තමයි මේ ශ්‍රාවක කියලා කියන්නේ. එතකොට අපිට කල්පනා කරන්න බොහෝ දේවල් මේ ප්‍රකාශය තුළ ඉතුරු කරලා තියෙනවා. 100%ක්ම කීකරු කෙනා ශ්‍රාවක. 100න් පංගුවක් කීකරු වෙච්ච කෙනා ශ්‍රාවක නෙමෙයි. එහෙමනම් ඒ ශ්‍රාවක බව අපි ළඟ තියෙනවද? අපි තාම එතෙන්ට ඇවිල්ලාද සුදුසුද කියන කාරණාව අපි මේ ධර්ම සාකච්ඡාව පුරාම සාකච්ඡා කරනවා. අපි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාවක් තමයි මේ ශ්‍රාවක පිරිස වියත් පිරිසක් බවට පත් වෙන්න. වියත්තා කියලා සඳහන් කරනවා. මගේ ශ්‍රාවක පිරිස වියත් වෙන්න ඕනේ. වියත්තා. මොකද්ද මේ වියත්තා කියලා කියන්නේ? දක්ෂ වෙන්න ඕනේ. මේ ශ්‍රාවකයෝ ඊටාම දක්ෂව බවට පත් වෙන්න ඕනේ. මොනවට දක්ෂ වෙන්න ඕනද? මේ ලෞකික විෂයන් හදාරලා ඉහළින් ඉහළට යන්න දක්ෂ වෙන අය ගැනද මේ කතා කරන්නේ? නිවන් මඟ පිළිබඳව පූර්ණ දක්ෂතාවයක් වුන් ළඟ ඇති වෙන්න ඕනේ. එහෙනම් ඒ නිවන් මඟ හොඳට ප්‍රසිද්ධ වෙන්න ඕනේ. නිවන් මඟ සමාජයේ පුරාම ප්‍රචලිත වෙලා පැතිරිලා තියෙනවා. නිවනට යන්නේ කොහොමද කියන කාරණාව හැම දෙනෙක්ම දැනගන්න ඕනේ. නිවන් දකින්න හැටි හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. ඒක තමයි මේ නිවන් මඟ ප්‍රචලිත වෙනවා කියලා කියන්නේ. වියත් බවක් ඇති කර ගන්නවා කියලා කියන්නේ නිවනට